දවසක් ඔයාලා හැමෝටම මම අරගෙන ආවේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කාසල් හොස්පිටල් එකේ මගේ පුංචි පැටියාගේ හොස්පිටල් බෑග් එක මම හදාගත්තා කියලා. එහෙනම් මුලින්ම බලමු මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ. හරි. එහෙනම් අපි බලමු මොනවද මම සූදානම් කරගෙන තියෙන්නේ සහ ඊට කලින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ කාසල් එකකින් අපිට ලෑස්ති කරගන්න කියලා දෙන ලිස්ට් එකක් මම ඔයගොල්ලන්ට දාන්නම්. ඒ ලිස්ට් එකේ මොනවද අපිට ලෑස්ති කරගන්න තියෙන්නේ කියලා මුලින් බලමු. කාසල් එකේ ලිස්ට් එකේ මම සඳහා බෙඩ් ජැකට් 4ක්, චීත 4ක්, දත් බෙහෙත්, දත් පුරුසුවක්, සබන් කැටයක්, පිගානක් සහ කෝප්පයක්, හැන්දක්, වතුර බෝතලයක්, ඉන්නට රෙදි පොටි 4ක්, shopping cover, රබර් සිරප්පු ජෝඩුවක්, මවගේ උපැන්න සහතිකය, කොණ්ඩේ බැඳීමට පටි, උඩන් වතුර බෝතලයක්. මේවා තමයි කොළඹ කාසල් විදියේ කාන්තාරෝහලට මවට ගේන්න කියලා අපි ඉල්ලලා තියෙන ලිස්ට් එක. දැන් බලමු මේ ලිස්ට් එකට අමතරව මොනවද මම සූදානම් කරගෙන තියෙන්නේ කියලා හොස්පිටල් බෑග් එකට. මුලින්ම මම මේ හැම දෙයක්ම සිප්ලොක් බෑග් වලට දාලා ඉවල තියෙන්නේ මොනවද සහ මගේ නම සහ රෙජිස්ටර් නම්බර් එක හැම එකම සඳහන් කරගෙන තියෙන්නේ. ඒක අමතක ලේසි සහ ඒ හොස්පිටල් එකකින් ඉල්ලලා තියෙනවා. අපි ගේන හැම බඩුවකම සහ බෑග් එකේ අපේ නම සඳහන් කරන්න කියලා. මේක තියෙන්නේ බෙඩ් ජැකට් 3කුයි චීත 3කුයි. මේක තියෙන්නේ බෙඩ්ෂීට් 2යි පිලෝ කවර 2යි. බෙඩ්ෂීට් මම අරගෙන තියෙන්නේ සුදු බෙඩ්ෂීට් එකක්. මොකද කාසල් හොස්පිටල් එකට ඉල්ලන්නේ සුදු බෙඩ්ෂීට් එකක් ඇඳලා දාන්න. ඒක නිසා සුදු බෙඩ්ෂීට් එකයි පෙරවන්න බෙඩ්ෂීට් එකයි සහ කොට්ටෝර දෙකක් මම සුදු පාටින් අරන් තියෙනවා. ඊළඟට තුවාලයක්, ඊළඟට අරන් තියෙනවා ලීඩ් පෑඩුයි, නෝමල් පෑඩුයි සහ ඉන්නට බඳින පටි වලට මම අරන් තියෙන්නේ ගෝස් රෝලක පටි කපලා තමයි අරන් තියෙන්නේ ලීඩ් පෑඩ් වලට පටි වලට. ඊළඟට අම්මගේ වොෂ් බෑග් එක. මේකේ තියෙනවා සබන්, පනාවක්, ඊට පස්සේ බ්‍රෂ් එකක්, ටූත් පේස්ට් එකක්, ෂැම්පූ එකක්, ඊට පස්සේ කොණ්ඩ කට්ටක්, ඊට පස්සේ කොණ්ඩ බෝල් දෙකක් සහ 60 කටු අරගෙන තියෙනවා. මොකද බෙඩ් ජැකට් වල බොත්තමක් හදිස්සිය ගැලවෙනවා කියලා මම 60 කටු දාගෙන තියෙනවා 4ක් වගේ. ඊට පස්සේ අපිට ඩොකියුමන්ට් ඕන වෙනවා. ඩොකියුමන්ට් වලට මම අරගෙන තියෙන්නේ ඒක ලියලා තියෙන්නේ අම්මගේ පැන් සාතිකයක් කියලා තිබ්බා. මම අරගෙන තියෙනවා මගේ හස්බන්ඩ්ගේ දෙන්නගේ පැන් සාතික සහ අපි දෙන්නගේම ඩෙන්ටිටි කාඩ් කොපි සහ අපේ විවාහ සහතිකය. ඊට අමතරව බබාගේ දේවල් නෝට් ඩවුන් කරන්න අන්තිමට මම හිතන්නේ බබා හම්බුනාට පස්සේ පොතක් ඕන වෙන පිටු 40ක වගේ. ඒකට පොතක් අරන් තියෙනවා සහ නිල් පෑන. ඔය ටික තමයි ඩොකියුමන්ට් එකේ තියෙන්නේ. ඊට අමතරව අපේ MOH එකකින් ලබා දුන්න ගමේ ක්ලිනික් කාඩ් එකේ පොත සහ ડોක්ටර්ස් වලින් අපි ගත්ත රිපෝට්ස් ඒ ඔක්කොම අපි අරන් යනවා. ඊට තියෙනවා ඊට පස්සේ තියෙනවා සෙනිටරි අයිටම් වලට අපිට shopping bag ඒගොල්ලෝ කීටි කියලා දෙනවා. shopping bag උයි සුදු පත්තර පිටු ඔය වගේ දේවල් මම ලෑස්තියෙන් විදියට. ඊට පස්සේ කොට්ටයක් කොහොමද කොට්ටයක් අරගෙන ඊට පස්සේ යට ඇඳුම් මගේ යට ඇඳුම් එක තියෙනවා.
විටමින් කැල්සියම් යකඩ පෙති ඔය ඔක්කොම මේක තියෙනවා. ඒ ටිකත් අපි අර්ධි අරන් යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දැන් මගේ යන්නේ 30 වෙනි සතිය. එතකොට ඒගොල්ලෝ අපිට ලං වෙලා කියනවා අපි ඇඩ්මිට් වෙන්න කවද්ද කියලා. එතකොට අපි ඇඩ්මිට් වෙද්දී දැන් යන්න ඕනේ බෙඩ් ජැකට් එකයි චීට් දෙයි සහ ඒගොල්ලෝ දෙන රබර් සිරප් ජෝඩිය ඒ ටික වෙනවා තියාගෙන තියෙනවා. ඊට පස්සේ උණු වතුර බෝතලයක්. ඊට පස්සේ කෝප්පය තිගාන හැන්ද. ඊට පස්සේ තව තියෙනවා සීනි තේකොළ පිටි ගන්න බෝතල්. මේවට තාම ෆිල් කරලා නැහැ. මොකද ලං වෙලා ඇඩ්මිට් වෙන්න තමයි මම මේක කරන්නේ. එතකොට ඔය ටික තමයි මම අම්මගේ බෑග් එක විදිහට මගේ හොස්පිටල් බෑග් එකට සූදානම් කරගත්ත දේවල්. මුලින්ම කාසල් හොස්පිටල් එකෙන් බබා වෙනුවෙන් අපෙන් ඉල්ලලා තියෙන ලිස්ට් එකක්. ඒ මොනවද කියලා බලමු. කුඩා බේබි ෂර්ට් 8යි, නැප්කින් 12යි, බබා ඇතීමට 36 ප්‍රමාණයේ කපු රෙදි 3ක්, රබර් ෂීට් එකක්, ලදරු සබන් කැට එකක්, ලදරු තුවායක්, බබාගේ පනාව, ලදරු මදුරු දැලක්, ලදරු තොප්පිය සහ මේස් ජෝඩු, නැපි කටු 4ක් සහ රෙදි සෝදන සබන් කැටයක්. බබාගේ රෙදි සෝදන සබන් කැටයක් තමයි ඉදලා තියෙන්නේ. ඔය ලිස්ට් එක තමයි බබාට හොස්පිටල් එකෙන් ඉල්ලලා තියෙන්නේ. දැන් බලමු මගේ පුංචි පැටියාට මම මොනවද ටෙස්ට් කරගෙන තියෙන්නේ කියලා. මුලින්ම මම බේබි ක්ලෝත්ස් වලට අරන් තියෙනවා නැපි 18යි 18 සයිස් එකකින් නැපි 5කුත් 22යි 22 සයිස් එකකින් නැපි 15කුත්. මේ ඔක්කොම සිංගල් නැපි. මම ඩබල් නැපි ගත්තේ නැහැ හොස්පිටල් එකට අරන් යන්න. ඊට පස්සේ බේබි ෂර්ට් මෙතන 10ක් තියෙනවා. බේබි ෂර්ට් 10ක්. ඔය ටික තමයි බබාගේ අඳුම් වලට මම හොස්පිටල් එකෙන් රැස්ටි කරගෙන තියෙන්නේ. ඊළඟට බබාගේ කොට් ෂීට් තියෙන මේකේ කොට් ෂීට් එකයි පැනල් එකයි 36 ඩබල් එක රෙදි එකයි ලොකු බ්ලැන්කට් එකයි. මේක ඊට අමතරව වෝටර් ප්‍රූෆ් කොට් ෂීට් එකකුත් මේකට මම ඇඩ් කරගෙන තියෙනවා. ඊළඟට බබාගේ වොෂින් අයිටම්ස් තියෙනවා. මේකේ මම ඇඩ් කරගෙන තියෙනවා ලොකු වෙට් ටිෂු එකක්. ඊට පස්සේ වොෂ් ක්ලොත් ටිකක් වොෂ් ක්ලොත් 3ක් කරගෙන තියෙනවා. ක්‍රීම් බෝල පැක් එකක් තියෙනවා. බේබි ක්‍රීම්, බේබි බොඩි වොෂ්, ඊට පස්සේ බේබි කොලොන්, බේබි කෝම් ඇන්ඩ් සිසර් කියලා බේබි සබන් කැටේ. මේ ඔක්කොම මම මේකට ඇඩ් කරගෙන තියෙනවා. ඊළඟට බබාගේ ගෝයින් හෝම් කිට් එක තමයි මේක. ඒ කියන්නේ මේකේ ඇතුලේ තියෙනවා මම දන්නේ කිට් එක අඳින්න කියලා නැපි සහ බේබි ෂර්ට් අඳන් ඉන්නේ දන්නේ. මම ඕල් කිට් එකක් ගත්තා. මේකට තව ඩයපර් පැක් එකක් ගත්තා නිව්බෝර්න් සයිස්. ඊට පස්සේ මේකේ තියෙනවා තව බ්ලැන්කට් එකක්. මේකට තව එන්න ඕනේ මාවල් බ්ලැන්කට් එකක් ලොකු එකක්. ඔය ටික තමයි ගෝයින් හෝම් කිට් එකේ තියෙන්නේ මගේ බබාගේ. ඊට පස්සේ මම රබර් ෂීට් වෝටර් ප්‍රූෆ් එකක් ගත්තා. ඒ වුණාට මම ඊට අමතරව බබාව නාවන්න කියනවා. ඒක නිසා මේ රබර් ෂීට් එකක් මම ගත්තා. ලොකු රබර් ෂීට් එක සහ බෝල් එකට මම මේ සයිස් බෝල් එකක් තමයි ගත්තේ. බබාව නාවන්න බෝල් එකට.
අමතරව මම හිතන්නේ මේගොල්ලෝ ලිස්ට් එකේ නෙට් එකක් ඉල්ලලා තිබ්බට මම හිතන්නේ නෙට් එකක් අපිට දෙනවා තොටිල්ලට. ඒක මම හෙට ගිහිල්ලා ඒ මොනවද බලලා හස්බන්ඩ් කියන එනකොට එන්න තරන්නේ කියලා. ඊට අමතරව මේ රෝල පිලෝ දෙකක් මට හිතෙනවා ඕන වෙයි කියලා. එකත් හස්බන්ඩ් කියනවා බලලා හැමෝත් අරන් එන්න කියලා. ඔය ටික තමයි මම මගේ බබාගේ බඩු ලිස්ට් එකට මේ පැක් කරගත්තේ. ඊළඟට අපි බලමු ලේබර් රූම් එකේ බෑග් එක මම මොනවද ලෑස්ති කරගත්තේ කියලා. ලේබර් රූම් එකට පාසල් එකෙන් ඉල්ලලා තියෙන දේවල් තමයි පාට චීත්ත දෙකයි, පාට බෙඩ් ජැකට් එකක්, පෑඩ් පැකට් දෙකක්, ඉනට බඳින පටි, ඉටි බෑග් දෙකක්, වතුර බෝතලයක්, කෝප්පයක්, පනාවක්. මේවා තමයි අම්මට ඉල්ලලා තියෙන්නේ. බබාට ඉල්ලලා තියෙන්නේ බේබි ගවුන් එකක්, නැප්කින් දෙකක්, තොප්පියක්, මේස් අත් සහ කකුල් වලට, පැනල් රෙදි එකක් සහ පෙකිනි කටුවක්. මම මේ ලිස්ට් ටිකත් ඔයගොල්ලන්ට දාන්නම්. මේ ටික තමයි පාසල් එකෙන් අපෙන් ඉල්ලලා තියෙන්නේ ලේබර් රූම් බෑග් එකට. දැන් බලමු මගේ ලේබර් රූම් බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ බබාගේ මේ බෑග් එක ලේබර් රූම් බෑග් එක මේකේ තියෙනවා බේබි ෂර්ට් දෙකක්, බේබි නැපි 18යි 18 සයිස් එකේ නැපියයි, 22යි 22 සයිස් එකේ නැපියකුයි, ඊට පස්සේ 36යි 36 සිංගල් රෙද්දක් තියෙනවා බබාව සුප්පි දාන්න. ඊට පස්සේ පැනල් රෙද්දක් තියෙනවා. ඊට පස්සේ හැට් සොක්ස් මිෂින් සෙට් එකක් තියෙනවා. හොස්පිටල් එකේ ඉඳලා තියෙන මේ ටික ඒ ටික මේකේ තියෙනවා. ඊට අමතරව පෙකිනි කට්ටක් තියෙනවා. ඒක වෙනම තියාගත්තේ මොකද මේ ටික මම හිතන්නේ රෙත් අම්බන්න ඉල්ලද්දි මේ ටික වෙනම දෙන්න ඕනේ. එතකොට පෙකිනි කට්ටු දාන්න බෑ ඒක ඇතුළට. ඒ නිසා මම පෙකිනි කට්ට වෙනම තියාගත්තා. ඊට පස්සේ මම අරන් තියෙනවා සුදු බෙඩ් ජැකට් එකයි, සුදු චීත්තයයි, පාට බෙඩ් ජැකට් එකයි, පාට චීත්තයයි, ඊට පස්සේ ලෝෆ් පෑඩ් දෙකයි සහ ඉනට බඳින පටි තියෙනවා. ඊට පස්සේ මේ බෑග් එකේ අරගෙන තියෙනවා වස්ති බෝතලේ, රේසර් එක සහ ගාබේජ් බෑග්, සුදු පත්තර කවර අරන් තියෙනවා. ඊට පස්සේ පනාවක් අරගෙන තියෙනවා. ඔය ටික තමයි මගේ ලේබර් රූම් බෑග් එකේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ පුංචි පැටියගේ හොස්පිටල් බෑග් එක මම ලෑස්ති කරගත්තේ. මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකකින් හරි අයිඩියා එකක් ගන්න කියලා හොස්පිටල් බෑග් එක සම්බන්ධයෙන්. මම හොස්පිටල් ඇඩ්මිට් වෙලා ආවට පස්සේ දාන වීඩියෝ එකක් මොනවාද ඇත්තටම මට අත්‍යවශ්‍ය වුණේ සහ මේ වලින් අනවශ්‍ය වුණේ කියලා. ඉතින් එහෙනම් අම්මලා ඕගොල්ලෝ බබාලා බලාපොරොත්තු වෙන අම්මාට මට්ටමේන සැබෑවලා බබාලා ලැබෙන කිසිම ප්‍රාර්ථනා කරනවා සහ බබාලා ලැබෙන්නේ හොස්පිටල් යන්න ඉන්න අම්මලාට තමන්ගේ බබාව කිසිම කරදරයක් බාධකයක් නැතුව නිදුක් නිරෝගී ළමයෙක්ව බිහි කරන්න ශක්ති ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද සමුගන්නම් ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරේ.